ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ මధు ටෙක් අපේ YouTube channel එකේ කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ අපි කතා කරන්නේ ආශ්වාසම සම්බන්ධව අලුත් අප්ඩේට් එකක් පිළිබඳව ඉල්ලලා තිබ්බා ගොඩක් අය. මොකද ජූලි මාසයේ මුදල් ලැබෙන දිනය පිළිබඳව මොකුත් විශේෂ අප්ඩේට් තියෙනවා නම් ඒ ගැන දැනුවත් කරන්න කියලා යාළුවෝ ගොඩක් අය අහලා තිබ්බා. එයාලා තමයි වීඩියෝ ගෙනලා තියෙන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මෙනි අප්ඩේට් සම්බන්ධව දැන ගැනීමට මధు ටෙක් අපේ YouTube channel එක දැම්ම පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරලා channel එක subscribe කරලා තියාගන්න. අද වීඩියෝ අපි කතා කරන්නේ ජූලි මාසයේ මුදල් සම්බන්ධව. මොකද ජූනි මාසයේ මුදලුත් ඔයාලා දන්නවා කල් ගියා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දවසට ඒ කියන්නේ යාලා කිව්ව දවසට වඩා ගොඩක් කල් ගියා සමහරක් අයට මුදල් ලැබෙන්න. ඒ හින්දා තමයි ගොඩක් අය අහලා තිබ්බේ මේ මාසෙම මුදල් කලින් ලැබෙයිද විශේෂ අප්ඩේට් එකක් තියෙනවා නම් දෙන්න කියලා. මොකද අද මේ මාසේ අන්තිම දවස ජූනි මාසේ 30 වෙනිදාද හෙට සිට අලුත් මාසය කියන්නේ ජූලි මාසයේ ලැබෙනවා. ජූලි මාසේ මුදල්වත් කලින් හම්බ වෙයිද කියලා ගොඩක් අය අහලා තිබ්බා. අපිට විශේෂ අප්ඩේට් එකක් ලැබුණා මේ මාසේ මුදල් සම්බන්ධව. ඒ කියන්නේ ජූලි මාසයේ මුදල් ලැබීම සම්බන්ධව රජයෙන් මේ මාසේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියලා ඔයාලගේ මුදල් ඉක්මනින්ම කඩිනමින්ම ලබා දෙන්න. ඒ කියන්නේ 10 වෙනිදාට පෙර මුදල් ලබා දීමේ සූදානමක් තමයි දැනට තියෙන්නේ. එයාලා විශේෂ වැඩපිළිවෙලක් කරලා යනවා. මොකද ඔයාලා දන්නවා ආශ්වාසම සම්බන්ධව එයාලා කියන විදිහට මේ සඳහා ඉන්න නිලධාරී අඩුපාඩුකම් ගොඩක් තියෙනවා කියලා. ඒ හින්දා තමයි ගොඩක් දුරට ආශ්වාසම මුදල් ලැබීම කල් යන්නේ. කියන්නේ ඔයාලගේ මුදල් ලැබෙන්න කල් යන්නේ. මොකද ඔයගොල්ලෝ ඇවිල්ලා ඔයාලා ගැන හොයලා බලලා ඔයාලා දන්නවා දෙවෙනි අධීරයක් දැන් දෙවෙනි අධීරයේ මුදලුත් මේ මාසේ ලැබෙන්න නියමිතව තියෙනවා. ඒ හින්දා ඒ වගේ දේවල්ක කාර්යබහුල වුණාම තමයි මේ ආශ්වාසම මුදල් ලැබීම කල් යන්නේ. මොකද වැඩිහිටි දීමනාව කියලා විශේෂයෙන් යනවා. ඒ වගේම ආබාධිත යන වෙනම විශේෂ දීමනාවල් තියෙනවා. ඒ වගේම හැම දීමනාවකම විශේෂ වැඩවීම් සිදු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ ගැන අපිට අප්ඩේට් එකක් ආවත් අනිවාර්යයෙන් අපේ channel එකේ සඳහන් කරනවා. ඒ හින්දා මම කලින් කිව්වා වගේම channel එකත් එක්ක දිගටම සෙට්ලා රැඳිලා ඉන්න. ඒතර තමයි මේ වගේ විශේෂ අප්ඩේට් එකක් දාපුවන් දැනගැනීමේ හැකියාව තියෙන්නේ. ඒතකොට මේ ජූලි මාසය ගැන කතා කරද්දී ඔයාලට මේ මාසේ අනිවාර්යයෙන්ම 10 වෙනිදාට පෙර මුදල් ලබා දෙනවා කියලා තමයි මෙයාලා සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කලින් මම කියපු දේවලුත් එක්ක ඒගොල්ලෝ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ කියන්නේ මේකට විශේෂයෙන්ම අලුතෙන් සේවකයෝ බඳවාගෙන ඔයාලගේ ඒ කියන්නේ මේ ආශ්වාසම මුදල් ලබා දීම කාර්යක්ෂමව ක්‍රියාත්මක කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ රජයේ විශේෂ නිවේදනයක් ඔස්සේ. ඒ ගැන දැනුවත් කරන්න තමයි අද වීඩියෝ එක ගෙනාවේ. මම හිතනවා වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ජූලි මාසයේ මුදල් ලබා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අපේ අයියලා අක්කලා නැන්ද මාමලා හැමෝටම ගොඩක්ම වැදගත් වෙන්නේ ඇති කියලා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අනිත් අර දැනගන්න වීඩියෝ එක මතකව ෂෙයා කරන්න. channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරලා channel එක subscribe කරලා තියාගන්න. ඒතර තමයි මේ වගේ දාන වීඩියෝස් වල අප්ඩේට් එක ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.